ආයිබෝවන් යාළුවනේ. ඔයාලගේ කම්පියුටරේ BIOS එකට යන්න start වෙද්දි F2, F10, del වගේ keys ඔබලා ඇති වෙලාද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි. අද අපි කරන්නේ one click එකකින් කෙලින්ම BIOS එකට යන්න පුළුවන් සුපිරි shortcut එකක් හදන එක. මේක හරිම ලේසි වැඩක්. ඉතින් අපි දැන්ම පටන් ගමු. Let's do this. පියවර 1. shortcut එකක් හදමු. මුලින්ම ඔයාලගේ desktop එකේ හිස් තැනකට ගිහින් right click කරන්න. එතනින් new select කරන්න ඊට පස්සේ shortcut click කරන්න. එතකොට shortcut creation window එකක් open වෙනවා. පියවර 2 command එක type කරමු. දැන් shortcut creation box එකේ මම තිරේ පෙන්නන මේ විශේෂ command එක type කරන්න. මේ command එක type කරලා next click කරන්න. ඔන්න අපි ඒකට BIOS කියලා නම දාමු. නම දීලා finish click කරන්න. දැන් ඔයාලගේ desktop එකේ BIOS කියලා icon එකක් නිර්මාණය වෙලා තියෙනවා. පියවර 4 BIOS එකට යමු. අවසාන පියවර. දැන් මේ BIOS icon එක උඩ right click කරලා අනිවාර්යෙන්ම run as administrator click කරන්න. එතකොට ඔයාගේ computer එක automatically restart වෙලා කෙලින්ම BIOS setup එකට load වෙනවා. Pro tip: admin mode එකේ run කරන එක වැදගත්. මොකද එතකොට system level access එක හරියට වැඩ කරනවා. හරි යාළුවනේ. ඔන්න දැන් ඔයාලා ඉගෙන ගත්තා one click එකකින් BIOS එකට යන්න ලීසිම හා ස්ථිරම ක්‍රමය. මේක try කරලා බලන්න. ඔයාලට BIOS settings ඕන විදිහට වෙනස් කරගන්න ලේසි වෙයි. comment එකකින් කියන්න මේක ඔයාලට work වුණාද කියලා. මේ වගේ තවත් tech tips ඕන නම් channel එක subscribe කරන්න, like එකක් දාලා share කරන්න. යාළුවෙක්ට BIOS එකට යන්න ලේසි ක්‍රමයක් ඕන නම් මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝවකින් හමු වෙමු. ජය වේවා.